හලෝ කොහොමද ඉතින් ඔයාලට මං අද ආවේ මගේ බබාගේ මං කොහොමද බර වැඩි කරගත්තේ කියන එක ගැන කතා කරන්න. මගේ බබාට දැන් අවුරුද්දයි මාස 2ක් වෙනවා. ඉතින් ඒ වෙනකම්ම එයාගේ බර කවදාවත් නම් අඩු වෙලා නැහැ. හැමදාම 100ක් 50ක් හරි වැඩි වෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි මම ආවේ කොහොමද මම බබාගේ බර හදාගත්තේ කියන එක ගැන කතා කරන්න. ඉතින් මගේ බබා ඉපදෙනකොට බර තිබුණා කිලෝ 2යි ග්‍රෑම් 800ක්. ඉතින් ඉපදෙන දවසේ ඉඳලා හැමතිස්සෙම මම පැය දෙකෙන් දෙකට බබාට නිතරම මව්කිරි දුන්නා. පිටිකිරි නම් කවදාවත්ම දීලා නැහැ. මව්කිරි පැය දෙකට අමතරව එයා ඉල්ලනවා නම් නිතරම එයාට මම මව්කිරි දුන්නා. මව්කිරි දෙනකොට අපි ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එක දිගට විනාඩි 20ක් එක පැත්තකින් දෙන්න ඕනේ. මොකද අපි විනාඩි 10ක් යනකම් එන්නේ වතුර කියලා කියනවා. ඊට පස්සේ තමයි පෝෂ්‍ය සහිත ඝන කිරි බබාට දෙන්නේ. ඉතින් ඒ මිඩ්වයිෆ්ගේ උපදෙස් අනුව මම එයාට ඒ විදිහට කිරි දුන්නා. ඊට අමතරව එයාගේ පැත්තෙන් කිරි අමතනව මගේ පැත්තෙන් මම මගේ පෝෂණය ගැන ගොඩක්ම හිතුවා. මස් මාංශ සහිත ආහාර, බිත්තර දවසට 2ක්, ඒ වගේම කොළ සහිත ආහාර, පළතුරු ඒ හැමදේම මම ගත්තා. ඒ වගේම තමයි අපි බබා ලැබෙන්න ඉන්නකොට ප්‍රෙග්නන්ට් කාලේ අපි විටමින්ස් ගන්නවනේ. ෆිෂ් ඔයිල්, කැල්සියම් පෙති, එතකොට යකඩ පෙති, විටමින් C පෙති මේ දේවල් මම මාස 6ක් යනකම් මිඩ්වයිෆ් කියපු විදිහටම බිව්වා. මේවා අපිට ෆාමසියෙන් ගන්නත් පුළුවන්. නැත්නම් ක්ලිනික් එකේ නොමිලේ දෙනවා. ඒවා ගන්නත් පුළුවන්. ඊට අමතරව මම එලාම් තියාගෙන පැය දෙකෙන් දෙකට රෑ නැගිටලා එයාව අවදි කරන ඉදි නම් අවදි කරලා හැම කිරි දුන්නා. ගොඩාක් කැපකිරීමක් කරා. ඉතින් මුල් මාස 6 ඒ මාස 6 බලද්දී හැමදාම මාසෙකට කිලෝ 1ක් වගේ වැඩි වෙනවා. මාස 6න් පස්සේ ඉතින් අපි අතිරේක ආහාර පටන් ගන්න ඕනේ. බර අඩු බබාලා නම් මාස 5න් තමයි පටන් ගන්නෙ. බර හොඳ බබාලගේ ඉතින් මාස 6න් තමයි අතිරේක ආහාර පටන් ගන්නෙ. අතිරේක ආහාර පටන් ගන්නකොට එයා කැමති මොනවද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් එයාට අපි කොළ జాතියක් දාලා, මස් මාළු මොනවා හරි දාලා, ඊට පස්සේ එළවලු මොනවා හරි දාලා උදේට කෑම එක හදා ගන්නවා. මම උදේට කෑම එක දවල්ටත් එක්කම හදා ගන්නවා. බටර් හැමත් දාලා. බටර් වලින් ගොඩක්ම බර වැඩි වුණා කියලා මං හිතනවා මගේ බබාගේ. ඉතින් එයා චුට්ටක් තමයි කන්නේ. ඉතින් හරි අමාරුයි කවන්න. කොහොම හරි අපි try කරලා පැයක් දෙකක් ඇවිද්දවල හරි බබාට කොහොම හරි කෑම ටිකක් කවා ගත්තා. ඒ කවාගෙන එයාට අමතරව ඉතින් පළතුරු හැම මොනවා හරි දෙනවා කිව්වට ඉතින් එයා කන්නේ නැහැ. හරි චුට්ට තමයි කන්නේ. ඊට පස්සේ ඉතින් ඒ අමතරව කිරි දෙනවා. කිරි නම් අනිවාර්යයෙන්ම එයා නිතරම හොයන දෙයක්. මව් කිරි මම ඉතින් ලොබ නැතුව හැමතිස්සෙම එයා ඉල්ලන වෙලාවට දෙනවා. ඊට අමතරව මගේ පෝෂණය මම නිතරම පවත්වාගෙන ගියා. මොකද එයා මව් කිරි බොනවනේ. මව් කිරි බොන නිසා මම මගේ විටමින්ස් ටික ගත්තා. මම පෝෂ්‍යදායී ආහාර ගත්තා. ඉතින් මේ දේවල් මම එයා වෙනුවෙන් කරා. දැන් නම් එයා ගොඩක්ම කෑම කනවා අඩුයි. කිරි වලටම ඇබ්බැහි වෙලා තියෙන්නේ. හැබැයි එයාගේ බර නම් අඩු වුණේ නැහැ. මොකද මම මගේ පෝෂණය ගැන හිතපු නිසා වෙන්න ඇති. ඉතින් එහෙම තමයි මම මගේ බබාගේ බර වැඩි කරගත්තේ. ඔයාලටත් ඔයාලගේ බබාලගේ බර වැඩි කරගන්න ඕන නම් කැපකිරීමක් කරන්න ඕනේ. එයා වෙනුවෙන් හිතලා හොඳ කෑම හදලා අමාරුවෙන් ඇවිත් හරි කොහොම හරි කමන්නේ එයාගේ කෑම ටික කවන්න. ඒ වගේම තමන්ගේ පෝෂණය ගැනත් හිතලා මව් කිරිත් ලබා දෙන්න. ඉතින් නැවතත් අපි වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.